කිසිම හේතුවක් හින්දාවත් ඔයා අඳුරන්නේ නැති කෙනෙකුට ඔයාගේ ID එක use කරලා මුදල් transfer එහෙම නැත්නම් exchange එහෙම නැත්නම් document courier මෙන්න මේ වගේ දේවල් කරන්න දෙන්න එපා. ඔයත් වෙන කාගේවත් අඳුරන්නේ නැති කෙනෙකුගේ ID එක use කරලා මේ දේවල් කරන්න යන්න එපා. අපි දැන් බලමු ඔයා ගෙදරක වැඩ කරනවා නම් ඔයාගේ ස්පොන්සර් එයා වෙනුවෙන් කාට හරි ඔයාට සල්ලි දාන්න කිව්වොත් ඔයාගේ ID එක use කරලා ඔයා මොකද්ද කරන්න ඕනේ? එතකොට ඔයා කරන්න ඕනේ ඔයාගේ ස්පොන්සර් බැංක් එකට එක්කන් ගිහලා එතන ඩික්ලරේෂන් ඩොකියුමන්ට් කියලා එකක් ඇති. ඒක ෆිල් කරලා එයාලා කියන විදියට සබ්මිට් කරන්න ඕනේ. ඉතින් ඩික්ලරේෂන් ෆෝම් එක බැංක් එකෙන් ඇක්සෙප්ට් කරාට පස්සේ ඔයාට ස්පොන්සර් වෙනුවෙන් එයා කියන කාට වුණත් ඔයාට සල්ලි යවන්න පුළුවන්. ඊට අමතරව ඒ ස්පොන්සර්ගේ යටතේ වැඩ කරන ඔයත් එක්ක ඉන්න කාගේ වුණත් සල්ලි ඔයාට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් කියන්න විශේෂ හේතුව තමයි අපේ කලින් වීඩියෝ වල දාලා ඇති KYC ෆෝම් එක පුරවනකොට ඔයාලගේ monthly salary එක හරියටම දාන්න කියලා අපි කියලා ඇති. උදාහරණයක් කිව්වොත් ඔයාගේ මාසපඩිය 100යි නම් මුළු අවුරුද්දටම ඔයාට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් 1200යි. ඉතින් ඔයාගේ ID එක use කරලා පිට අයට 800ක් ට්‍රාන්ස්ෆර් කරලා තිබ්බොත් ඔයා සම්පූර්ණයෙන්ම මුළු අවුරුද්දටම 1000ක් ට්‍රාන්ස්ෆර් කරලා ඇති. අන්න එතකොට බැංකුවෙන් ඔයාගෙන් අහයි මුළු අවුරුද්දටම ඔයාට එන ආදායම 1200යි නම් ඔයා කොහොමද වැඩිපුර 800ක් ට්‍රාන්ස්ෆර් කරේ කියලා. අන්න එතකොට ඔයාට කියන්න බෑ මං අඳුරන අයට උදව් කරන්න එයාලගේ සල්ලි මගේ ID එක හරහා මං ට්‍රාන්ස්ෆර් කරා කියලා. ඉතින් බැංකුවේ ඉන්න ස්ටාෆ් ඔයාට මේක ඩොකියුමන්ට් වයිස් ප්‍රූෆ් කරන්න කියලා ඔයාගෙන් අහයි. ඔයාට ඒකට ඩොකියුමන්ට් දීලා ප්‍රූෆ් කරන්න බැරි වුණොත් ඔයාගේ ID එක එයාලා බ්ලොක් කරලා දායි. ඉතින් එහෙම බ්ලොක් කරොත් ඔයාට ඔයාගේ මාසෙපඩියේවත් ඔයාගේ ගෙදරට යවන්න බැරි වෙනවා. අන්න ඒ හින්දා ඔයාගේ ID එක හරහා ට්‍රාන්ස්ෆර් කරද්දී ගොඩාක්ම පරිස්සම් වෙන්න. ඔයාලා ඉන්න රටේ ඉඳන් එක්සිට් වෙනවා නම් නැත්තම් වෙකේෂන් යනවා නම් ඔයාලා සල්ලි දාපු බ්‍රාන්ච් වලට ගිහිල්ලා ඔයාගේ ID එක දීලා ඔයාලා චෙක් කරගන්න ඔයාලට රිෆන්ඩ් මොන හරි ඇවිල්ලා තියෙනවද කියලා. ඒ වගේම ඔයා එක්සිට් හරි වෙකේෂන් හරි යනවා නම් ඔයාගේ account එකට ඔයා සල්ලි දාන්න ඕනේ නම් ඔයාලා අනිවාර්යෙන් දවස් 3කට කලින් හරි ඒ ට්‍රාන්ස්ෆර් ටික කරගන්න. ඒ වගේම ඔයාලා වෙකේෂන් හරි එක්සිට් හරි වෙනකොට ඔයාගේ නමට සල්ලි දාගන්නවා නම් ඒ කියන්නේ කෑෂ් පිකප් එකක් කරගන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකන් ID එකේ තියෙන නම හරියටම ඒ විදියටම දෙන්න ඕනි. මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ ඔයාගේ නමට සල්ලි වරද්දලා දාලා ඔයා ලංකාවට ආවට පස්සේ ඔයාට ලංකාවෙන් සල්ලි ගන්න බැරි වෙනවා. ඒ විතරක් නෙමෙයි කුවේට් එකේ ඉන්න වෙන කෙනෙකුටත් ඔයාගේ නම හදලා ඇමෙන්ඩ්මන්ට් එකක් ඒ බ්‍රාන්ච් එකට සබ්මිට් කරන්න බෑ. ඔයාම යන්න ඕනේ. ඔයා සල්ලි දානකොට අනිවාර්යයෙන්ම නීතියානුකූලව ඒ අදාළ ට්‍රාන්ස්ෆර් එක කරන්න. බැංක් වලින් නැත්නම් එක්ස්චේන්ජ් කම්පැනි වල ඔයාට මේ දේ කරගන්න පුළුවන්. එහෙම ඔයා ට්‍රාන්ස්ෆර් කරොත් ඔයාට කිසිම දෙයකින් බය වෙන්න ඕනේ නැහැ. ඔයාගේ සල්ලි ගොඩක්ම සේෆ්. ඔයා නීති විරෝධ ලෙස සල්ලි යවනවා නම් ඔයාට පොඩි ලාභයක් ගන්න පුළුවන්. හැබැයි ඔයාගේ සල්ලි වලට කිසිම ආරක්ෂාවක් නැහැ. ඒ වගේම ඔයා ඉන්න රටටත් ඔයාගේ මව්බිමටත් ශ්‍රී ලංකන් ඉකොනොමි එකටත් ඔයා කරන ලොකු වැරද්දක් වෙයි.